අයිබෝන් සුබ දවසක් සියලු දෙනාට. අපි තමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා මහේසේනාදීත YouTube channel එකට. තාමත් අපි subscribe කරේ නැත්නම් අපි subscribe කරන්න. bell icon එක හොල් කරලා තියන්න. ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඔයගොල්ලන්ගේ අතටපත් වෙයි. ඉතින් අපි අර අපේ මේ continuity එක නැත්නම් මේ දිනපතා වීඩියෝ මුදා හැරීම යම් කිසි ආකාරයකින් අතපසුවීම වෙනවා. විශේෂයෙන්ම රාජකාරී එක්ක අපිට ඒ වෙලාව සම්බන්ධයෙන් අපි බොහෝ වෙලාවත් එක්ක ෆයිට් කරගෙන තමයි මේ වැඩේ කරන්නේ. දැන් මේ වැඩසටහන පටිගත කරනකොටත් උදෑසන 3:45යි. 3:45 කියන්නේ 5ට කිට්ටුයි ලංකාවේ වෙලාවේ. එතකොට ඊට කලින් අවදානම් පණිවිඩයක් ලැබුණා. අද දවසේ මධ්‍යම රාත්‍රියේ පහුවෙලා ටික වෙලාවක් යනකොට යම්කිසි අවදානම් පණිවිඩයක් ආවා මැසේජ් එක ෆෝන් එකට. ඊට පස්සේ ආයි සුළු මොහොතකින් ඒ අවදානම පහව ගියා කියන මැසේජ් එකක් ආවා. කොහොම නමුත් අපි දන්නවා දැන් මේ ලෝකයේ මුළු ලෝකෙම පත් වෙලා තියෙන තත්ත්වයේ විශේෂයෙන්ම මේ ඉරානයට පහර දීම සම්බන්ධයෙන් ඊශ්‍රායල් ඇමරිකා ඒකාබද්ධ මෙහෙයුමේ ප්‍රතිඵල විදිහට මුළු ලෝකයක්ම වින්දිතව බවට පත් වෙමින් තියෙනවා. ඉතින් මේකේ තව පාර්ශවකරු එකතු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක සංසිඳෙන්නත් පුළුවන්. හැබැයි ඉරාන පාර්ශවයෙන් වුන් කියන්නේ මේක ඉවර කරන දවස ඇමරිකාව නෙමෙයි තීරණය කරන්නේ අපිය කියන එක. ඒකත් එක්ක සහ මේ අසල්වාසී රටවල තෙල් නිදි තෙල් කැණීම් මධ්‍යස්ථාන එතකොට තෙල් ආකර මේවට එල්ලවන තර්ජනයත් එක්ක ලෝක වෙළඳ පොලේ ගත්තත් බොරතෙල් බැරල් එක මිල ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් තියෙන වෙලාවක තමයි තෙල් නොගෙන්නවත් ඒ අලුත් මිලට තෙල් නොගෙන ලංකාවේ තෙල් ඉහළ ගියේ කොහොමද කියන අමුතු සූත්‍රය ගැන මේ බොහෝ දෙනෙක් ප්‍රශ්න නගමින් ඉන්නවා. අමුතු සූත්‍රය ගැන. තෙල් අපේ රටේ ජනාධිපතිවරයා ඇතුළු පිරිස කියද්දි තෙල් මෙච්චර ප්‍රමාණයක් අපේ රටේ ස්ටොක් එකක් තියෙනවා බය වෙන්න එපා කියලා කියද්දි කොහොමද මග එන තෙල් වලට දැන් මේ ගාණ වැඩි කරේ කියලා. ඉතින් ඒකේ ඒ කතාවත් එක්ක කැබිනට් ප්‍රකාශක කියන විදිහට ජනාධිපතිවරයා කීප වතාවක් දැන් මේක අපි දැක්කා. අර යම් කිසි මේ ව්‍යාපාරික සමුළුවකට ගිහිල්ලත් එතෙන්දි ජනාධිපතිවරයා කියනවා කිලෝ ලීටර් බර ගානකින් වැඩි වෙලා තියෙනවා කන්සම්ප්ෂන් එක. නැත්තම් පාවිච්චියට වඩා ස්ටොක් කරගැනීම නිසා මේ තියෙන සංචිත ජනවාරි මාසේ 1 වෙනිදා 2 වෙනිදා පාවිච්චි කරපු එකයි ජනවාරි මාසේ 5 වෙනිදා 6 වෙනිදා ඊට පස්සේ 10 වෙනිදා වෙනකොට පාවිච්චි කරන ප්‍රමාණය අතර ඇතිවිච්ච විශාල වර්ධනයත් එක්ක තමයි මේ තීරණය ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම වැඩි කළා මදි. ඇත්තටම ගත්තොත් වැඩි කළා මදි. ඒක තමයි අපේ thumbnail එකත් අද වැඩි කළා මදි. අනිත්‍ර ලෝකයේ මුළු ලෝකයක්ම නොඑක් ආකාරයේ තීන්දුව අරගෙන තිනවා. මේ තමුන් සතුව තියෙන තෙල් ප්‍රමාණය පරිස්සම් කර ගැනීම සඳහා ගෙදර ඉඳලා වැඩ කරන්න විශ්වවිද්‍යාල වහලා even අපේ කලාපය ගත්තත් බංග්ලාදේශය පාකිස්තානය වගේ රටවල් මේ වෙනකොටම ඒ තීන්දුව අරගෙන තියෙනවා විශාල වශයෙන් මේ වාහන ප්‍රමාණය අඩු කරන්න සහ පොදු ප්‍රවාහනයට යම්කිසි ප්‍රමුඛත්වයක් ලබා දෙන්නත් එක්ක. ඉතින් දැන් අපේ රටේ ගත්තත් පොදු ප්‍රවාහනය කිව්වත් මරා ගන්න පොදු ප්‍රවාහනයක් තියෙන්නේ. ඔයගොල්ලෝ දකින්න ඇති ජනාධිපතිවරයා විසින් මම හිතන්නේ ප්‍රථම වතාවට ලංකාවේ දේශපාලනයෙන් තොර නැත්තම් අර හෙන්චයියන් පෝස්ටරයක් අලවපු එකාට කොන්දොස්තරකමක් දෙනවා වෙනුවට අලුතෙන් ලංගම රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට පත්වීම් ලිපි ලබා දුන්න අරලියගහ මන්දිරයේදී එතනින් ජනාධිපතිවරයා කියන්නේ මේ පොදු ප්‍රවාහනය දියුණු කරන විදිහ සහ දැන් තියෙන පොදු ප්‍රවාහනයයි මේක කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියන එකයි නවීන ප්‍රවාහන පහසුකමකුත් එක්ක සහ මේ මත්ද්‍රව්‍ය අරගෙන වැඩ කරන මේ රියදුරන්ට කොන්දොස්තරලාට මෙතනින් එහාට කිසිසේත් ඉඩක් දෙන්නේ නැහැ කියලා. දැන් ආයිත් කියන්න පුළුවන් අපි මේ ආණ්ඩුව පත් කරගත්තේ ඕව බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි.
කතාවෙන් පිට ගියත් අපි තෙල් ගැන කතා කරගෙන හිටියේ මුළු ලෝකයේ පුරාවම මේ වෙනකොට මේ අර්බුදයට මුහුණ දෙමින් සිටිනවා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් පාර්ශවයෙන් පවා කියනවා ඊශ්‍රායලයත් එක්ක කතා කරලා මේ පිළිබඳව කටයුතු කරන්න සූදානම් වෙනවා කියලා. මොකද හැමෝටම මේ ප්‍රශ්නය දැනෙන නිසා. හැබැයි අපි වගේ තෙල් තියෙන 2000 කීයේදර මහින්ද රාජපක්ෂ නුවරදි කිව්වේ අපිට අපේ මේ අපි තාම සතුටින් ප්‍රකාශ කරනවා අපි මන්නාර මේ තෙල් නිදියක් හොයාගත්තා කිව්වට පස්සේ ඒවකට මා නිවැරදි නම් ඔව් මා නිවැරදි මට හිතෙන විදිහට එච්.එම්. ෆෞසි තමයි කන්ජ තෙල් ඔය බලශක්තිය ඇමතිවරයා විදිහට හිටියේ. ඔහුගෙන් අහනවා අපිට කවද වගේ බලාපොරොත්තු වෙන්න පුළුවන්ද පළවෙනි තෙල් බෝතලයක. එතකොට දින වකවානු කියලා කියනවා මට මතක විදිහට ඊළඟ අවුරුද්දේ අප්‍රේල් වගේ කතාවක් තමයි ඒ කතාව හරියටම මට මතක නෑ. හැබැයි ෆෞසි කියනවා ඊළඟ අවුරුද්දේ යම් කිසි මාසයක් කියලා ඒ මාසයේ වෙනකොට අපිට පළවෙනි තෙල් බෝතලේ ගන්න පුළුවන් කියලා. ඉතින් අපේ මිනිස්සු හිතුවා අම්මට සිරි මුහුද යටට ගිහිල්ලා අර කැලණියෙන් නයාමතු වුණා වගේ බෝතල් අරගෙන ගිහිල්ලා තෙල් අරගෙන එන්න පුළුවන් වෙයි. හෝසෙට ගිහිල්ලා දුන්න ගැහුවා ගතිරේ. තෙල් බලාපොරොත්තු වෙන. ලංකාවේ තෙල් බෝතලයක් ගන්න බලාපොරොත්තු වෙන. අඩුවට තෙල් බෝතලයක් ගන්න බලාපොරොත්තු වෙන. අද වෙනකම් හම්බුණාද? ඒ තාම හොයනවා ඒක. ඒ තෙල් බෝතලේ එක්ක රාජපක්ෂලයා ගෙවල් වලට ගියා. එහෙම ගත්තනම් එහෙම නැත්තම් තාම ඒවට අතවත් තිබ්බේ නැහැ. හැබැයි අපි රැවටුණා. ඉතින් එහෙම සංචිත හරි අපිට තිබ්බනම් එහෙම ආකාරයක් අපිටත් මතුවලා තිබ්බනම් අපිට මේ ප්‍රශ්නේ පිළිබඳ ප්‍රශ්න කරන්න තිබ්බා. හැබැයි අපි අනුන්ගෙන් එනකම් බලාගෙන ඉඳලා අපිට තෙල් ගබඩා කරන්න තෙල් ටැංකි සංකීර්ණයක් තියෙද්දි ඒවවත් හරියට මේ සුද්ධ හදපු එකවත් හරියට නඩත්තු නොකර ඒව කුණු කොල්ලෙට විදේශ සමාගම් වලට විකුණලා දැන් මේගොල්ලෝ කතා කරනවා තෙල් මිල වැඩිවීම සම්බන්ධයෙන්. ඔව් ඒකයි අපි කියන්නේ. වැඩි වුණා මදි. මේක දැන් අපේට කියන්න පුළුවන් ඩෝබිල හරි මොන මගුලක් හරි කමන්නේ. හැබැයි රට ගියපු තත්ත්වයක් තියෙනවා යන තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වයෙන් එහා ගිහිල්ලා අධික ඉල්ලුමක් එනකොට ඒ ඉල්ලුම පාලනය කරන්න අනිවාර්යයෙන්ම ඒකට අනුගත වෙන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් කන්ජ තෙල් සංස්ථාව ගත්තත් ඒ ආයතනවල සභාපතිවරු ප්‍රධානීන් ඇවිල්ලා කියන්නේ අපි දැන් එන තෙල් ටික අපි අලුත් මිලට අරගෙන තියෙන්නේ. හැබැයි ඒ එනකොට මේ මිලෙහි ඉතා අධික වැඩි කිරීමක් නොකර දැන් තියෙන එකත් එක්ක ඒ වැඩි කිරීමත් එක්ක සසඳලා අපිට පුළුවන් යම්කිසි ආකාරයේ සාධාරණයක් කරන්න එන තෙල් වලින් කියන එක. නමුත් අපේ අදහස අපේ මතය මේ තියෙන තෙල් ටික ආරක්ෂා කරන්න නම් අනිවාර්යයෙන්ම තෙල් මිල පිළිබඳව ආණ්ඩුව පාර්ශවයෙන් මොහොතින් මොහොත කල්පනා කරන්න සිද්ධ වෙනවා සහ ඒ අනුව කටයුතු කරන්න වෙනවා. මොකද එහෙම නැත්නම් අර තියෙන පොල් කට්ටටයි පොල් කොම්බෙටත් පුළුවන් නම් ටිකක් ගහගෙන ගිහිල්ලා තියාගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේගොල්ලෝ හිතනවා දෙපාරක් තුන් පාරක් තමන් ෆුල් ටැංක් කරගෙන ගියාට පස්සේ මුළු ජීවිත කාලයම එකෙන් දුවා ගන්න පුළුවන් වේවි කියන එක. සහ දේශපාලනික වශයෙන් තව පිරිසක් බලාගෙන ඉන්නවා මේක විවේචනයට ලක් කරමින් මේ බලය දැහැ ගන්න පුළුවන්ද කියලා බලන්න. කරන්න බැරි නම් අපිට දීලා යන්න. කරන්න බැරි නම් අපිට දෙන්න. අපි බලාගෙන ඉන්නවා රට බාර ගන්න. රට බාර ගන්න බලාගෙන ඉන්න අය ඔක්කොම තුස්නිම් භූත වුණා පසුගිය මාර්තු මාසේ 8 වෙනිදා ලෝක කාන්තා දිනේදී. ලෝක කාන්තා දින සැමරුමේදී කොළඹට ආපු ඒ කාන්තාව ටික දැක්කට පස්සේ අපි හිතන්නේ හැමෝම තීරණය කරා මැයි දිනය පිළිබඳව. මැයි දිනය පිළිබඳව ඒ තීරණයත් එක්ක පොහොට්ටුවෙන් නාමල් රාජපක්ෂ ඊට පස්සේ සාගර කාර්යවසම් මගේ මාධ්‍යයට කියනවා අපි නම් මේ සැරේ පන්සල් යනවා. අපි මැයි දිනයක් තියන්නේ නැහැ. අපි ඒ වෙනුවට පන්සල් යනවා. සාදු. එක අතකින් ඒගොල්ලන්ට හැම වෙලේම මේගොල්ලෝ උත්සාහ කරනවා මොනවා හරි දෙයක් කරලා සිවුරස්සේ හැංගෙන්න.
ඉතින් ඒකත් එක්ක දැන් දන්නවා අපිට මෙන්න මේ වගේ මහා නස්පැත්තියකට මුහුණ දෙන්න සිද්ධ වෙන නිසා ඊට වැඩිය හොඳයි ගමක් ගානේ ගිහිල්ලා අපි පන්සල් යන් කට්ටියත් එක්කම. ඒ පන්සලට එන පිරිස් ටික ඔක්කොම ලංකාව පුරාම තියෙන පන්සල් වල බෝධි පූජා සංවිධානය කරලා අපි ගිහිල්ලා බෝධි පූජාවක් තියමු. පක්ෂයට සෙත් පතලා අපිට සෙත් පතලා රාජපක්ෂලට සෙත් පතලා රාජපක්ෂලට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා අපි බෝධි පූජාවක් පවත්වමු. ඒ කියන්නේ අවස්ථාව මේගොල්ලෝ විවිධ ආකාරයෙන් ඒ අවස්ථානුකූලව සමහර දේවල් තමන්ගේ තියෙන ජනප්‍රියත්වය මැනෙන්නේ කොහොමද කියන එක දැනෙනකොට එහෙම නැත්නම් රට කොතනද තියෙන්නේ කියන එක දැනෙනකොට මිනිස්සු අතෙන් තවදුරටත් අපිව ප්‍රතික්ෂේප වෙලා කියලා දැනෙනකොට ඒකට ටැක්ටිකලි මොනවා හරි අලුත් විදිහට හිතලා අර පරණ ක්‍රමේම ආයි ඉම්ප්ලිමන්ට් කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. අපි නැවතත් කියන්නේ ඒගොල්ලන්ට සිවුරෙන් පිට ඒ සිවුර දරාගෙන සිවුර අස්සේ හැංගිලා ඉන්න අමු තක්කඩින්ගේ සිවුරු අස්සම ගිහිල්ලා ලගිනවා ඇරෙන්න නම් වෙන මාවතක් ඒගොල්ලන්ට තාමත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ හැමෝටම මේ ජනතාව කොතනද ඉන්නේ? රට මොන පැත්තටද යන්නේ කියන එක ගැන කිසිදු ආකාරයේ හැඟීමක් නැති බව අපිට හොඳ ආකාරවම තේනවා. විශේෂයෙන්ම විපක්ෂ நாயකයා ගත්තත් ඔවුන්ගේ හැසිරීමත් එක්ක ඔවුන්ගේ ක්‍රියාකලාපයත් එක්ක ඔවුන් කියන කරන දේවල් එක්ක ඔවුන් යන්නේ කොතනටද කියන එක තීරණය කරගත නොහැකි තත්වයකට පත් වෙලා තියෙනවා මේ තියෙන තත්වයක් එක්ක. දැන් මේ යන තත්වයක් එක්ක. ඉතින් ඕකත් එක්කම තමයි කොරේ පිටට මරේ වගේ එකපාරට ආවා අවුරුදු නැකත් දෙකක්. දැන් අපිට මතකයි පසුගිය වතාවෙත් විශාල සංවාදයක් තිබ්බා මේ අවුරුදු නැකත් සම්බන්ධයෙන්. ඒක එවකට බලේ හිටපු ආණ්ඩුවට පවා ලඝු කරලා ඒ ආණ්ඩුව පෙරලෙන්න පවා මේක බලපායි කියලා ඒ තැනට වෙනකන් ඔය නැකත් සීට්ටු ප්‍රශ්නේ ගියා. දැන් මේ වතාවෙත් ඒ වගේම නැකත් සීට්ටු දෙකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ දෙකෙන් ඕනි එකක් තෝරගන්න කියලා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිවේදනය කරලා තියෙනවායි කියලා සහ මාධ්‍යයට කියලා තියෙනවායි කියලා ඒකත් එක්කම නැවත වතාවක් ඇවිලීමක් ආවා. මේක සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයා අන්‍යාගමිකයෙක් කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. නැවත වතාවක් රටේ ආගමට සංස්කෘතියට කෙලින්න හදනවා. මෙන්න මේ සිංහල අවුරුද්ද මේ চিරාත් කාලයක් අපි කරගෙන ආපු වැඩපිළිවෙල නැත්තම් চিරාත් කාලයක් අපි අනුගමනය කරපු ඒ චාරිත්‍ර වාරිත්‍ර පැත්තකට දාලා දැන් මිනිස්සු අතරමං කරලා තියෙනවා නැකත් දෙකක් අතර කොයික තෝරගන්නවද කියලා. අපි ඉස්සරහට බලමු මේ පිළිබඳව හරි නැකත මොකද්ද? හරි නැකත මොකද්ද? නැත්තම් වැරදි නැකත මොකද්ද? මේ දෙකම හරිද? දෙකම හරිනම් ඕගොල්ලන්ට ඕන නැකතකට වැඩ කරන්න. දෙකම වැරදි නම් දෙකම අහකට දාලා අපිට හොඳයි කියන වෙලාවක අපි වැඩේ කරමු. අපි හොඳ හිතින්, අපි සතුටු හිතින් අපේ ඒ චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැන දීලා අපි කටයුතු කරනවා නම් ඕන වෙලාවක් අපිට සුබයි. ආයි එක එකාගේ වෙලාවල් වලට මේකට ලොකු විරෝධයක් එන්නත් පුළුවන්. මගේ මේ ප්‍රකාශයට කොහොම නමුත් අපි හිතන්නේ එහෙම ඒකාබද්ධ නිවේදනයක් නැත්නම් අපි මොකද්ද කරන්නේ? මේ නැකත් හදන එක ආණ්ඩුවේ රාජකාරියක් නෙමෙයි. සංස්කෘතික අමාත්‍යාංශයක් තියෙනවා. ඒකෙන් කරන්න ඕන වැඩ කොටසක් තියෙනවා. නැකත් සීටු දෙකක් ඇවිල්ලා තියෙනවා. දෙකෙන් එකක් තෝරගෙන අපි මෙහෙමත් කියමුකෝ. අපි බලමු වැඩි ප්‍රතිඵල එන්නේ මොන නැකත් සීට්ටුවේද කියලා හොයලා බලලා අන්න ඒක තෝරගෙන ඕගොල්ලන්ගේ වැඩේ කරන්නානේ. එතකොට සංස්කෘතියට හෙන ගහෙන්නෙත් නැහැ. චාරිත්‍ර වාරිත්‍ර වලට හෙන ගහෙන්නෙත් නැහැ. අපිට හෙන ගහෙන්නෙත් නැහැ. හැබැයි අපි මේ එක අඳෝනා පස්සේ ගිහිල්ලා අපි මේ ಜಾති ආගම් කුල ભેද මේ හැම එකකටම ඇදගන්නේම පස්සේ ගිහිල්ලා නම් අපිට කෙලවෙනවා කියන එක අපි හැම වෙලේම මතක් කරන්න ඕනි.
මතක් කරන්න ඕනි. ඉතින් ඒ ගමන් යන ගමන්ම කියාගෙන යන්න ඕනි නැවත වතාවක් කෙහෙලිය රඹුක්වැල්ලත් කරලියට ඇවිල්ලා තියෙනවා. මොකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රසාද් රණසිංහ අත්අඩංගුවට ගත්තා සහ අධිකරණයට ඉදිරිපත් කරාට පස්සේ ඔහු අප මත මුදා හරිනු ලැබුවා. ඉතින් මේ සිද්ධිය කෙටියෙන් කියනවා නම් මේ කුණ්ඩසාලේ උඩමළුව ප්‍රදේශයේ තිබුණු සඳගල අතුරු ගහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමයි මේ ඒ පරීක්ෂණ කටයුතු කිරීමේදී කෙහෙලිය රඹුක්වැල්ලගේ නම කියුණා. මේ සඳගලත් හොරකම් කරේ කෙහෙලිය රඹුක්වැල්ල. හොරකම් කළා ඔහුගේ විනාශ වෙච්ච ගේ ඇතුලේ මේක තියාගෙන හිටියා. ඒ සඳගල ඇතුලේ යම් මැණික් තිබුණා. අන්න ඒ මැණික් ටික විකුණලා තමයි ඔය කෙහෙලිය රඹුක්වැල්ල අර කලින් අල්ලසා දූෂණයකට දීපු ප්‍රකාශයට අනුව තමුන්ට රත්නපුරේ යාළුවෙක් හිටියා. ඒ යාළුවෙක් ගිහින් මෙම පතල් කැපුවා. පතල් කපලා හම්බ වෙච්ච මැණික් විකුණලා තමයි මේ ආදායම උපයාගත්තේ කියන කතාව. ඉතින් ඒකයි මේ සඳගලයි ඇතුලේ අර ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේම යට ගිය කතාවක් තියෙනවා. හැබැයි ඒ පරීක්ෂණ කරද්දී එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ඒ වගේම ඊට පස්සේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ ඔහුගේ ගෙදරට ගිහිල්ලා කෙහෙලියගේ ගෙදරට ගිහිල්ලා මේ පරීක්ෂණ කරන්න එපාය කියලා යම්කිසි ප්‍රකාශයක් කරලා තියෙනවා කියන එකත් කරලියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ හැම එකකම ප්‍රතිඵලය මම දන්නේ නැහැ. කෙහෙලියට නම් පුදුම කර්මයක් මේ සිද්ධ වෙලා තියෙන්නේ. කොහෙන් ගැහුවත් කැරකෙනවා. එතකොට ඒ යම්කිසි දුරකථන විශ්ලේෂණ ගත්තට පස්සේ කෙහෙලියගේ පුතා අපි දන්න ක්‍රිකට් ක්‍රීඩකයා අර ෆ්ලයිට් එකෙන් එළියට පනින්න ගියපු ක්‍රිකට් ක්‍රීඩකයා රඹුක්වැල්ල රඹුක්වැල්ලගේ දුරකථන අංකයත් ඒ අතර තිබිලා තියෙනවා කියන එකත් එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවා කලකම් පළ දෙනකොට පළ දෙනවා ලොවෙත් නැති වෙන්න. පළ දෙනකොට පළ දෙනවා ලොවෙත් නැති වෙන්න. ඉතින් අපි අදට මෙතනින් නවත්තමු. තව ඉස්සරහට කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. නැවත වතාවක් අපි කියන්නේ අම්මපා සත්තකින් තෙල් මිල වැඩි කරා නම් මදි. ඉතින් අපි දන්නවා මේ තෙල් එකත් එක්ක ජීවත් වෙන ඉතා අහිංසක මිනිස්සු ප්‍රමාණයක් මේ රටේ ඉන්නවා. නමුත් මේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක ඔවුන්ට යම්කිසි සාධාරණයක් කිරීම සඳහා ඒවට යම්කිසි ආකාරයක වැඩපිළිවෙලක් රජයේ විසින් සලසන ගමම්ම විශේෂයෙන්ම මේකෙන් මේ දේශපාලන වාසි ගන්න බලාගෙන ඉන්න සියලු දෙනාටම පාඩමක් ඉගෙනිය යුතු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේකත් එක්ක අපිට නම් හැඟෙනවා QR කෝඩ් එකකුත් මග එනවදෝ කියන එක. ඉතින් ඔයගලන්ගේ අදහසත් යටින් කමෙන්ට් එකක් විදිහට දාන්න. අපි හැම වෙලේම හරි දෙයට හරි කියන්න ඕන, වැරදි දෙයට වැරදි කියන්න ඕන. තියෙන తত্ত্বය තේරුම් ගන්නත් ඕනි. අපිට ෆයිට් කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි මේ තෙල් සම්බන්ධයෙන් නම් තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕනි. තෙල් තියෙන රටවල් පවා අර්බුදයකට පත් වෙලා තියෙන්නේ කියන එක අපි වගකීමෙන් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. සුබ දවසක් සියලු දෙනාටම. ජය වේවා.